ගත සැරිසාරා වදහල බුදු බණ සුවඳ පතුරවා සේම සඳුන් හර බවඳුර සදාහම් රැසින් කලු කර සසු නඹරට පෑයූ පෝදාහඳ අවර ගිරග සැඟවේ දිව මතුරක් සේ දොරින් දොර ඇසේ සෝම හිමිගේ නාමේ පින්බර සෝම හිමිගේ නාමේ සෝම හිමිගේ නාමේ සසර දුක දිරුගෙයක හිඳ මිසදිටුකම් අතරේ සරණ සොයන විට ගෙන නැන මිනිකද අමදම් පිළිසඳරේ පියා හඹා රන්හස රද ඔබ දිව මතුරක් සේ දොරින් දොර ඇසේ සෝම හිමිගේ නාමේ පින්බර සෝම හිමිගේ නාමේ සෝම හිමිගේ නාමේ පැමිණ පුරවර නෙකගම් ජනපද අද මිටු දන හමුවේ එගිනි නිවන්නට ගලවා පිය පත ලැබදුන් ගුණ සිහිවේ නික්මෙයි නිලාඹර දෙවැනි සඳක් ලෙස දිව මතුරක් සේ දොරින් දොර ඇසේ සෝම හිමිගේ නාමේ පින්බර සෝම හිමිගේ නාමේ 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 26 වසරක් පුරා සිය භික්ෂු ජීවිතයේ උන්වහන්සේ ජනතාව වෙත කැප කළාක් මෙන්ම ඒ කැපකිරීමට ප්‍රත්‍යුපකාර දැක්වීමක් හැටියට ජනතාවගේ මේ භක්ති ප්‍රණාමය උන්වහන්සේගේ අවසන් මොහොතේ මහා ජනතාවගේ භක්ති ප්‍රණාමය උන්වහන්සේ විහිද වූ දහම් සුවඳ ගුණ සුවඳ සිල් සුවඳ අධිෂ්ඨාන ශක්තියේ බලය අපේ ජනතාව තුළ අනිවාර්යයෙන්ම කාවැදී තිබෙනවා උන්වහන්සේට නවත්වන්නට සිදු වූ තැනින් ඒ ගමන් මඟ ඉදිරියට ගෙන යන්නට උන්වහන්සේ අපේ ජනතාවට දුන් ශක්තිය මහෝපකාරී වෙනවා ඇති. මුළු සිරිලකම එකම තැනකට පැමිණියාසේ සුදු අතින් සැරසුණු මේ මුළු මහත් භූමියම සුදු මලින් ගැවසී ගත්තාක් මෙන් දොහොත් මුදුන් දෙමින් කඳුළු ධාරා වගුරුවමින් සුසුම් හෙළමින් මුළු මහත් රටේ ජනතාව එකම මොහොතක එකම ස්ථානයකට පැමිණියාක් සෙයින් මේ දිස්වන දර්ශනය කෙසේනම් අපි වදනින් විස්තර කරමුද? භක්තිමත් හැඟීමත්
වාග්ඥානයත් ප්‍රමාණවත් නොවීමයි මෙවන් දසුණක් විස්තර කරන්නට. බැඳී බැඳී බව දුක් ගින්නෙහි දැවී දැවී පිළිසරණක් නොලබා අසරණ වී සිටිමාහට සරණක් ඔබේ කුසේ ලැබුණා බුදුබණ මට ඇසුණා සම්මා සම්බුදු අමාමෑණියන් සම්බුදු නුවණින් දුටුව ලෙසින් ඔබේ ගුණ විනිවිද කෙසේ දකින්නද උහුදුම් මගේ මනසින් මා සම්මා සම්බුදු නොම වූවත් මෞගුණ සාරය පෙරා දකින්නට ඒ බුදු අදනක් සවනේ රැවුදී බුදු සිහිලක් දැනුණා අම්මේ බුදු සිහිලක් දැනුණා අම්මේ අරහිඳන් මව් පදවි උතුම් දරා ඉඳන් දසමසක් පැතුම් අනන්ත විලිදුක් කඳුරේ තෙරපි හද කිමිදුන සිනෙහින් සිවි සම්මස් නහරත් සිඳලා ඇට ඇට මිදුලේ හැපි හැපි ඔබලද ජීවය සත් සම්තුරසේ ගැඹුරුයි නොවේ අම්මේ ගැඹුරුයි නොවේ අම්මේ සෙනෙහස පාමා තුරුළු කරන් ලේ දහරා රන් පිරට පෙරන් අමාරසය පිරි ඔබෙලය මඬලි ජීවය මට දුන්නා ඔබේ ජීවයෙන් මාලද ජීවය හිතවත් කළ සම්බුදු වදනින් අමාසුව පුවා ඔබ සනසන්නම් නයින් මිදෙමි අම්මේ නයින් මිදෙමි අම්මේ තණ්හා පාසෙහි බැඳී බැඳී බව දුක් ගින්නෙහි දැවී දැවී පිළිසරණක් නොලබා අසරණ වී සිටිමාහට සරණක් ඔබේ කුසේ ලැබුණා බුදුබණ මට ඇසුණා බුදුබණ මට ඇසුණා බුදුබණ මට
විඳ මිසදිටු යදම් පොබ කළ දෑම මනරම් හිමි සඳුනේ මෙතරම් විගස ඇයි මරු කෙරුවේ සරදම් රටම අවදානම් මේ විලසටම යානම් උරුම හෙළ විරුකම් ඔබය විමසා හැදුවේ ගුණදම් ලෝතුරා බණදම් සරලයි මధుර දෙසුවම් සසු නඹර උපවම් කෙරූ පුරුන්සඳ ගියේ බැසනම් අවැසි යුග වෙත්නම් මෙයනම් සමිඳ ඔබනම් මේ හිදැස හෙටනම් නොමඳ අඩුවකි රටට අපෙනම් මේ හිදැස කෙසේ පුරවම්ද කවුරු පුරවාවිද කුමන ශක්තියක් අපට බලය ලබා දේවිද මේ තරම් යෝධ බලයක් යෝධ ශක්තියක් සැබෑ දහමෙහි ඒ දහම සමග බැඳුණු ජනතාවක් සමග සංඝ පිටුවරයෙකු තුල තිබුණු ආකාරය සැබවින්ම පුදුමාකාරයි. උන්වහන්සේ යුග පුරුෂයෙක් අපි මෙතෙක් හඳුනාගන්නට හැකිව සිටි හඳුනා ගන්නට බොහෝ දිනාට අපවත් වනතුරු මා හිතන්නේ උන්වහන්සේ කවුද කියලා හඳුනා ගන්නට ලැබුණා කියලා. සෝම ස්වාමීන් වහන්සේ ගේ ජනවිජය දර්ශනය ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යනවා. ඒ සඳහා අපට සකල ශ්‍රී ලංකාවාසී බුද්ධිමත් බෞද්ධයන්ගේ සහාය අවශ්‍ය වෙනවා. මෙහිදී පන්සිල් සමාදන් කරවීම මතක වස්ත්‍ර පූජාව හා මේ ධර්මානුශාසනාව සිදු කරනු ලබන්නේ අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහා නායක රාජකීය පඬිත විනය විශාරද අතිපූජ්‍ය වැලිගම ඥානරතන ස්වාමීන් වහන්සේ විසින් තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන ආජානේය කියන මේ වචනේ තේරුම හොඳට රටතට ගැනත් තමන් ගැනත් සමාජය ගැනත් ඒ අයගේ චරිත ආදිය ගැනත් හොඳ හැටියට තේරුම් ගන්නට පුළුවන් පුජ්‍යලයා තමයි ආජානේය පුජ්‍යලයා කියන්නේ. යතින් සැලකුවම අපේ සෝම ස්වාමීන් වහන්සේ බුද්ධ වචනේ හැටියට ආජානේය පුජ්‍යලෙක්. අපේ මේ පවිජීවිතයෙන් අපි රැස් කරගත්තා නම් ඒ පිනොත් අපේ ඊටාම ආදරණීය සෝම ස්වාමීන් වහන්සේට ලැබේවා. උන්වහන්සේ පින් අනුමෝදන් වෙලා පතන බෝධියකින් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන් සුව ලබා ගැනීමට මේවා උපකාර වේවා කියලා ප්‍රාර්ථනාව ඇතිව ඒ ගාථාව කියලා පින් දෙන්න පෑන් වඩමින් ඉදම්මේ ඥාතිනං හෝතු යථාවාරි වහා පුරා පරිපූර්ණන්ති සාගරං ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පතු යථාවාරි වහා පරිපූර්ණන්ති සාගරං ඒවමේව ඊතෝ දින්නම් පේතානං. ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ මේ රටේ වීරෝදාර පුරුෂයෙක්. උන්වහන්සේ මහානායක කෙනෙක් නෙවෙයි, අනුනායක කෙනෙක් නෙමෙයි, උපනායක කෙනෙක් නෙමෙයි, කුමන අන්දමේවත් නායක পদවියක් දරුව කෙනෙක් නෙමෙයි. නමුත් උන්වහන්සේ මේ රටට, මේ රටේ බෞද්ධ ජනතාවට මහා නායකත්වයක් දුන්නා. උන්වහන්සේ මේ නායකත්වයේ දුන්නේ මේ බෞද්ධ ජනතාවට නිවැරදි ගමන් මගක යමින්. නිවැරදි ගමන් මගක යමින් උන්වහන්සේගේ අපේක්ෂා තිබුණා. මම දන්නවා උන්වහන්සේ වෙහෙරගල ඓතිහාසික අරණ්‍ය භූමියේ වැඩ ඉඳගෙන උන්වහන්සේ ධර්මයේ හදාරලා මහවය සිට පාගමනින් ගම්දනව් සැරිසරමින් කොළඹට වඩින අවස්ථාවේ උන්වහන්සේ ධර්ම දේශනා කරමින් ජනතාව ප්‍රබුද්ධ කරපු ආකාරය කෘතවේදී සත්පුරුෂ සංවේග ප්‍රාප්ත පින්වත්නි, අද අප හැමදෙනාම රැස් සිටින්නේ
අපවත් වදාළ අපේ සෝම ස්වාමීන් වහන්සේගේ ගුණය අනුස්මරණය කරලා උන්වහන්සේ අපේ සමාජයට ඉදිරිපත් කළ ආදර්ශය ඉදිරියට ගෙන යාම පිළිබඳව කතිකාවක් කරන්නයි. උන්වහන්සේ යමක් රටට කළා වගේම ඒක කරන්න අනිත් අය උනන්දු කෙරෙව්වා. අවදි නිදිගත් අත්තන්ව අවදි කෙරෙව්වා. මේ රටේ මහ ජනතාවට සුචරිතවත් වෙන්න කියලා, සදාචාර සම්පන්න වෙන්න කියලා, පංචශීල ප්‍රතිපත්තිය අනුගමනය කරන්න කියලා අනුශාසනා කළා වගේම මේ රටේ මහා සංඝයා වහන්සේට Tamanට පැවරිච්ච කාර්යභාරය තේරුම් ගන්න කියලා සෝම ස්වාමින් වහන්සේ ගමක් ගානේ ගිහිල්ලා ස්වාමින් වහන්සේලාටත් මතක් කළා. මේ රටේ කාෂාය වස්ත්‍රය, අරහත් දජය බබලවපු මේ රටේ මහා සංඝරත්නයට අයෝමය නායකත්වයක් සම්පාදනය කර දීපු, ඒ වගේම මේ රටේ දුරාචාරය දුරලා සදාචාරය ගොඩනගන්නට තමන්ගේ ජීවිතය පූජා කරපු අපේ ගෞරවනීය ගංගොඩවිල සෝමහාමුදුරන් වහන්සේ විසින් ආරම්භ කරන ලද ජන විජය සංවිධානය වෙනුවෙන් අනුශාසනාවක් කරන්නට මා තෝරා ගැනීම, ඒ සංවිධානයේ සියලු දෙනාමත් ඒ වගේම ශාසන සේවක සමිතියත් මහරගම ධර්මායතනයේ ගරුතර හාමුදුරන් වහන්සේලාටත් මා මේ වෙලාවේ මගේ කෘතඥතාවය පුද කර සිටිනවා. පූජ්‍ය සෝම ස්වාමීන් වහන්සේ අගමහා පඬිත අතිපූජ්‍ය මඩියේ පඤ්ඤාසික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ශිෂ්‍ය වහන්සේ නමකි. අතිපූජ්‍ය මඩියේ මහා නාහිමියන්ගේ දර්ශනය මනාව අනුගමනය කළ සෝම ස්වාමීන් වහන්සේ එම දර්ශනය වඩාත් වේගවත් ලෙස ජනතාව අතර පතුරවාලීමට උත්සාහගත් යතිවරයෙකි. මහර්ගම ධර්මායතන විහාරවාසී පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ හදිසි අපවත් වීම සම්බුද්ධ ශාසනයටත් රටටත් සිදු විශාල පාඩුවකි. මෙම ශෝකජනක අවස්ථාවේදී උන්වහන්සේගේ අභාවය පිළිබඳව පුජ්‍යලිකව මගේ අප රජයේ සාතිශය සංවේගය පළ කරමි. සාදුකාරයක් දෙමු අපි සියලු දෙනාම. සාදු සාදු සාදු. අඳුරු කතරක අතරමං වී නොදැන හසරක් සිහි මුලාවෙන් නන් නැතේ සරණා දනා වෙත පහන් තැඹ වූෝය හිමිසඳ ගමන් මග හෙලි කළෝ ඔබමය එමග පළමුව ගියෝ ඔබමය මගේ වෙනසක් නොවී කිසිදා විරාමයකදු නොවී මොහොතක වැඩිසේක බුදු සමිඳු පිටුපස දිනුසේක බුදු දනා හදවත නිතින අසරණ සරණ වූ ඔබය හිමිසඳ වෙන කවුරු වෙද අපි තාම ගෞරවයෙන් ආදරෙන් යුතු කියන්නේ සෝම හාමුදුරුවෝ. දැන් සෝම හාමුදුරන්ගේ ශ්‍රී දේහය චිතකේ කරා උන්වහන්සේගේම පැවිදි සහෝදර භික්ෂුන් වහන්සේ විසින් අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අති ගෞරවනීය අම්පිටියේ රාහුල ලොකු හාමුදුරන් වහන්සේගේ ඒ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ විසින් දැන් ඊටාම ගෞරවාන්විතව ලක්ෂ සංඛ්‍යාත මහා ජනතාවගේ දහස් සංඛ්‍යාත භික්ෂුන් වහන්සේගේ සාදුකාර මැදේ දැන් චිතකේ කරා වැඩමවන අවස්ථාව අපි සියලු දෙනා සාදුකාර දෙමු. අපි ප්‍රාර්ථනා කරමු උන්වහන්සේට නිවන් සැප. නමුත් නිවනින් මෙහා අනේ එක් වරක්වත් නැවත මේ ලක් ධරණී තලයේ උපදින්නට අපි උන්වහන්සේට ආරාධනා කර සිටිමු. උන්වහන්සේ ආරම්භ කළ ඒ මහා සත් ව්‍යාපාරය මුදුන් පමුණවා ගන්නට සාක්ෂාත් කරගන්නට උන්වහන්සේගේ පුණ්‍ය ශක්තියත් ඒ අපේ සහෝදර භික්ෂුන් වහන්සේ වෙත ඒ මග යන අපේ මහා සංඝ රත්නය වෙත ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.
ඔබේ පායුග දන නමන්නට ඔබේ සෙවනේ රැඳින්නට අපි ලැබූ පින් අපිට අද හිමි නෑ අනේ අපි අද අසරණයි සෝම හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ අපේ ආගම අපේ කියොබ අපේ ජාතිය අපේ කියොබ අපේ දේශය අපේ කියොබ අපේ ළඟ අද නෑ අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ අපේ ලෝකය අපේ ඔබ අපේ ජීවය අපේ ඔබ අපේ දැසග අපේ ඔබ අපේ ළඟ අද නෑ අපේ හාමුදුරුවනේ